මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක්. ඉතින් මමයි නංගී මේ හදන්නේ අපේ චූටි ලුවීට බෙහෙත් ගේන්න යන්න. දැන් දවස් 2ක විතර ඉඳන් අපේ ලුවී ගොඩක් අසනීප වෙලයි හිටියේ. ඉතින් නංගී මමයි මේ හදන්නේ අපේ ලුවීව පශු වෛද්‍යකට අරන් යන්න. ඉතින් අපේ ලුවීට වයස දැන් මාස 2.5ක් විතර. ඉතින් මේ දවස් දෙකේ එයාගේ සෙල්ලම් කෝලම් වැඩ නැතුව අපි ගොඩාක් පාළුවෙන් තමයි හිටියේ. ඉතින් එයා මේ විදිහට අපිත් එක්ක යන පළවෙනි පාර තමයි මේ. එයාටත් මේක හරි අමුතු අත්දැකීමක් වෙන්න ඇති. ඔන්න ඉතින් අපි ආව අපේ ලුවීට අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාර ටික ගන්න. ඉතින් ඉස්සෙල්ලාම ඩොක්ටර් කිව්වේ අපේ ලුවීගේ බර මනින්න ඕනි කියලා. ඉතින් අපේ ලුවීගේ බර කිලෝ 4.5ක් විතර තිබුණා. ඉතින් ඊටත් පස්සේ තමයි අපේ ලුවීව පරීක්ෂා කරලා බැලුවේ. ඉතින් අපේ ලුවීව පරීක්ෂා කරලා බලලා ඩොක්ටර් කීවේ අපේ ලුවීට කිනිතුල්ලන්ගෙන් හැදෙන කිනිතුළු උණ හැදිලා කියලා. ඉතින් මේ ලෙඩේ රෝග ලක්ෂණ විදිහට කීවේ අධික උණ ගතිය, උදුරය විශාල වීම, වමනය හා පාචනය, ශරීරයේ සුදු මැලි වීම සහ අවසාන වශයෙන් මරණයට පවා සිදුවෙන බව තමයි වෛද්‍ය උපදෙස් වලින් කීවේ. ඉතින් ඩොක්ටර් කියපු උපදෙස් අනුව අපේ ලුවීට ප්‍රතිකාර කරන්න අපි පටන් ගත්තා. ඉතින් අපට අසනීප වෙනවා, ඒ වේදනාව දැනෙනවා වගේම මේ අහිංසක සත්තුන්ටත් ඒ දේවල් ඒ විදිහටම දැනෙනවා. ඉතින් අපට වේදනාවක් දැනුන වෙලාවට අපිට ඒ දේවල් කාටම හරි කියන්න පුළුවන් වුණාට මේ අහිංසක සත්තුන්ට එහෙම කියලා එයාලගේ වේදනාව නැති කරගන්න විදිහක් නෑ. ඉතින් අපි ඒක තේරුම් අරගෙන අපි එයාලට ප්‍රතිකාර හරි විදිහට කරන්න ඕනේ. ඉතින් අපි ලුවීගේ ප්‍රතිකාර ටිකත් කරගෙන අපි ආයෙත් ගෙදර එන්න පිටත් වුණා. මාසයකට පස්සේ ඔන්න ඉතින් එයාට නිවාඩුවක් ලැබිලා. ඉතින් අපි මේ යන්නේ නිදහසේ ටිකක් ඇවිදින්න යන්න. ඉතින් අපි එන මගින් අපට ඕන කරන බඩු වගයක් ගන්න අපි ආව පොළොන්නරුවේ බුද්ධි මණ්ඩපයේ තිබුණු අර ලොකු සේල් එකට. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකෙත් ඒ සේල් එකේ පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන ආවනේ. ඉතින් අපි ඒ බඩු ටිකත් අරගෙන අපි ඊළඟට ආවේ අයියට ඕනි කරන ඇඳුම් වගයක් ගන්න නදියාසෙකට.
ඉතින් අපි ඒ වැඩ ටිකත් ඉවර කරගෙන දවල්ට කෑම කාලා අපි හවස් වෙනකොට ආවා මෙන්න මේ මං එන්න ආසම තැනට. ඉර බැහැගෙන යන මේ හැන්දෑවේ මේ ලස්සන විඳින්න තමයි මම ගොඩක්ම ආස. ඉතින් අපි දෙන්න ආවේ අපි දෙන්නට නිදහසේ ඉන්න පුළුවන් තැනකට. ඉතින් මෙතන තියෙන්නේ පුදුම තරම් ලස්සනක්. ඒ වගේම හරිම නිදහස් තැනක්. ඉතින් අපි අරන් ආව මගේ පුංචි කොටු පිරිච්ච රතු පාට රෙද්දත් එලාගෙන අපේ පුංචි සාදේ පටන් ගන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ පුංචි කොටු වැටිච්ච රතු රෙද්දමට මහලා දීපු ආදරණීය අක්කටත් ගොඩාක් ස්තුතියි. ඉතින් අපි ගෙදරින් අරන් ආව පුංචි පුංචි පැණි රස කෑම ටිකක් තියාගෙන අපි අරන් ආව පළතුරු කූඩෙත් තියාගෙන අපි මේතන තවත් ලස්සන කරගත්තා. ඉතින් මේතන තවත් ලස්සන කරගන්න මම වර්ණ ගලපලාම මෙන්න මේ වීදුරු දෙකට රතු බීම ටිකකුත් දාගත්තා. ඉතින් මම හැමදාම හිතන දෙයක් තමයි අපි තාවකාලික මිනිස්සු. ලැබුණු ජීවිතේ ලස්සනට පිළිවෙලකට ගෙවන්න තමයි මට ඕන. මේ ජීවිතේ මට ලැබුණේ නැති දේවල් ගැන හිතලා පසුතැවෙනවට වඩා මේ ලැබිලා තියෙන ජීවිතේ මේ මොහොතේ සතුටින් ඉන්නයි මම ගොඩක්ම උත්සාහ කරන්නේ. උදේ පාන්දර ඔරුව අරන් තමන්ගේ රස්සාවට ගියපු මිනිස්සු ඉර බැහැගෙන යනකොට එයාලා ආපහු එයාලගේ නවාතැන් පොළවල් හොයාගෙන හරි සීරුවට ගොඩට එනවා. ඉතින් ඒ දිහා අපි දෙන්නත් බලන් හිටියේ හරිම ආසාවෙන්. ඉතින් කවදා හරි දවසක මේ ජීවිතෙන් දෙන්නගෙන් එක්කෙනෙක් ඉස්සෙල්ලාම මේ හැමදේම අතෑරලා යනවා. ඒක තමයි මේ ලෝක ස්වභාවය. ඉතින් එහෙම දවසක තනි වෙන කෙනාට අපි මේ එකතු කරන මතක එයාලගේ මතකත් එක්ක හැමදාම තියෙයි. ඉතින් අපේ ජීවිතේ තවත් එක ආදරණීය දවසක් මේ විදිහට ගෙවිලා ගියා. ඉතින් මේ වෙනකොට හොඳටම හවස් වෙලයි තියෙන්නේ. එහෙනම් ඉතින් අදට අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න.
මදහාසනගන විට සිත කොලවුනිද මෙතරම් ඒ දැනුම හැඟුම නොදනිම් සඳරේනු ගලන සඳරේක සිහිනයට නුඹ ඇත ඉඳන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා